වෙල්කම් බැක් ගයිස්. ඔයාලා මේකත් වෙලා ඉන්නේ SLTHPK YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාගේ ෆෝන් එකේ තියෙන apps ටික SD card එකට move කරගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එකත් click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒකට notification එකක් මාර්ගෙන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම මේ වැඩේ කරන්නේ කිසිම application එකක් මොකුත් නැතුව. ඉතින් ඔයාලට මේක application එකක් download කරලා ඒක හරහත් කරන්න පුළුවන්. හැබැයි එතකොට ඔයාගේ phone එකේ apps වල තියෙන data වල safety එක අඩුයි. ඒක නිසා මම කරන්නේ Android phones වලට එන official method එකකින්. හරි එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි මේ වැඩේ කරන්න ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ settings app එක open කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් මගේ ෆෝන් එකේ settings app එක open කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේ settings app එකේ පහළට යනකොට බලා ගන්න පුළුවන් about phone කියලා setting එක. අන්න ඒ setting එක උඩ ඔයා එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තව settings ටිකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තුන්වෙනි setting එක software information කියන setting එක. අන්න ඒ setting එක උඩ ඔයා එකපාරක් click කරගන්න. හරි. ඉතින් මේ අපි SD card එකට මේ apps ටික move කරන්න කලින් අපි අපේ phone එකේ එක option එකක් තියෙනවා. අන්න ඒක on කරගෙන ඉන්න. ඉතින් ඒක තමයි developer mode එක කියන්නේ. හරි. අපි දැන් බලමු කොහොමද දන්නේ developer mode එක on කරගන්නේ කියලා. software information කියන setting එක යටතේ පල්ලෙහාට එනකොට බලා ගන්න පුළුවන් build number කියලා setting එකක් තියෙනවා. අන්න ඒ build number කියන එකට ඔයා 7 පාරක් click කරගන්න. ඉතින් ඔන්න දැන් ඔයාට ඔයාගේ phone එකේ තියෙන password එකක් මොකක් හරි දාලා තියෙනවා. අන්න ඒකේ pin එක ඔයාට මෙතනින් type කරන්න එනවා. අන්න ඒ pin එක ඔයා type කරලා මෙතනින් next කියන button එක උඩ එකපාරක් click කරගන්න. ඉතින් කියන්න ඕනේ මම මේ pin එක type කරන ටික screen record එකෙන් අයින් කරා. මොකද ඒක අපිට screen record කරන්න දෙන්නේ නැති නිසා. හරි. දැන් ඔයා මෙන්න මෙතනින් back වෙන්න. මේ විදිහට settings app එකේ මුලටම ඔයා back වෙලා එන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ settings app එකේ පල්ලෙහායින්ම developer options කියලා අලුත් setting එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ setting එක උඩ ඔයා එකපාරක් click කරගන්න. හරි. ඒ setting එක යටතේ ඔයා මෙන්න මේ විදිහට පල්ලෙහාට දිගටම යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පල්ලෙහාට ටික දුරක් යනකොට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට stand by apps කියන setting එක යටතේ first allow apps on external කියලා setting එකක් තියෙනවා. අන්න ඒ setting එක උඩ ඔයා එකපාරක් click කරලා අන්න ඒ setting එක on කරගන්න. හරි. දැන් අපි යන්න මේ වැඩේ කරන්න අවශ්‍ය ඔක්කොම settings ටික හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට app එකක් SD card එකට move කරලා බලන්න. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරි. දැන් ඔයා phone එකේ apps කියන setting එක ඇතුළට යන්න. හරි මෙන්න මේ විදිහට ඔයාට මේ setting එක ඇතුළට ගියාන් පස්සේ බලා ගන්න පුළුවන් ඔයාගේ phone එකේ දැනට install කරලා තියෙන ඔක්කොම applications ටික. ඉතින් කියන්න ඕනේ අපිට මේ වැඩේදී SD card එකට move කරන්න පුළුවන් වෙන්නේ ඔයා phone එකට අලුතින් install කරගනිපු apps විතරයි. ඒ කියන්නේ ඔයාගේ phone එකට system එන apps ටික ඔයාට SD card එකට move කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇත්තටම ඒකට හේතුව තමයි ඔයාගේ SD card එකට මොනවා හරි හානියක් වුණොත් එහෙම ඔයාගේ phone එකේ තියෙන කිසිම data එකක් ඔයාට නැති වෙන හින්දා අන්න ඒ නිසා තමයි ඔයාට අලුතෙන් install කරන apps විතරක් මේ විදිහට SD card එකට move කරන්න පුළුවන් විදිහට දීලා තියෙන්නේ. හරි. දැන් ඔයා මෙතනින් කැමති application එකක් මේ වැඩේ කරන්න select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මට කැමති application එකක් දැන් මම select කරගන්නවා. මම මෙන්න මේ island කියන application එක select කරගන්නවා. හරි. අන්න ඒ application එක ඇතුළට ආවයින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් storage කියලා setting එකක් තියෙනවා. අන්න ඒ setting එක උඩ ඔයා එකපාරක් click කරගන්න. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට storage used කියලා internal shared storage කියලා change කියලා බටන් එකක් එක්ක setting එක. අන්න ඒ setting එක උඩ ඔයා එකපාරක් click කරගන්න.
හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක තියෙන්නේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ. ඒ කියන්නේ අපි තාම මේක SD කාඩ් එකට දැම්මේ නැහැ. දැන් ඔයාලට මෙන්න මෙතන මේ පල්ලෙහා SD කාඩ් කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒ බටන් එක උඩ ඔයා එකපාරක් ක්ලික් කරගන්න. ඊළඟට මෙන්න මෙතනින් එන මේ මෙනු එකෙත් මේ move කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් transfer island කියලා අපේ ඇප් එක SD කාඩ් එකට ට්‍රාන්ස්ෆර් වෙනවා. හරි ඔන්න අපි දැන් සාර්ථකව අපේ ඇප් එක SD කාඩ් එකට මූව් කරගත්තා. හරි ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔක්කොම ඔයා ඉන්ස්ටෝල් කරගෙන තියෙන ඇප්ස් ටික SD කාඩ් එකට මූව් කරගන්න පුළුවන්. හරි එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට මෙන්න මේ SD කාඩ් එකට ඇප්ස් ටික මූව් කරන එක සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.